අනෙවරකම් වණක්කම් සියලු දෙනාටම අයිබෝවන් මම මේ වීඩියෝව කරන්නේ අපේ නොවැම්බර් මාසයේ පන්තිවල වැඩ පිළිවෙල කොයි විදිහටද කරන්න කියලා දැනුවත් කරන්න. ඉතින් මේ දෙසැම්බර් මාසේ තමයි තුන්වෙනි වාර විභාගය පැවැත්වෙන්නේ පාසලේ. එතකොට නොවැම්බර් මාසේ ඔයාලා දන්නවා අප උසස් පෙළ විභාගෙ හින්දා නිවාඩු දෙනවා ඉස්කෝලේ. එතකොට ලොකු නිවාඩුවකින් පස්සේ දෙසැම්බර් මාසේ ඉස්කෝලේ යන්නෙම දරුවෝ වාර විභාගයට මුහුණ දෙන්න බලාගෙන. ඉතින් ඒ හින්දා මේ මාසේ කියන්නේ නොවැම්බර් මාසේ අපිට පුළුවන් ලොකු වැඩ කොටසක් පන්තිවල අවසන් කරන්න. මම කියන්නම් අපේ දෙමළ පන්තිවල කොයි විදියටද නොවැම්බර් මාසේ වැඩ කටයුතු සැලසුම් කරලා තියෙන්නේ කියලා. මුලින්ම හැම පන්තියකටම අපි සෙමිනා කරනවා සම්මන්ත්‍රණ. ඉතින් තුන්වෙනි වාරයට අදාළව තමයි මේ සෙමිනා ටික කරන්නේ. ඒ සෙමිනාවලදී තුන්වෙනි වාරයේ මග ඇරිච්ච මොන හරි කාට හරි කොයි පාඩමක් හරි කොයි ව්‍යාකරණ කොටසක් හරි මග ඇරලා තියෙනවා නම් ඔන්න සෙමිනා වලින් ආවරණය කරගන්න අවස්ථාව තියෙනවා. විශේෂ ව්‍යාකරණ කොටස්, ඒ වගේම රචනා, පින්තූර විස්තර කිරීම, ඒ වගේ දේවල් සෙමිනා වලදී අපි වැඩි දුරටත් කතා කරනවා. ඊට පස්සේ සෙමිනා එක තිබ්බට පස්සේ තමයි අපි ලයිව් පේපර් සාකච්ඡා ටික කරන්නේ. එතකොට ලයිව් පේපර් සාකච්ඡාවේදී කරන්නේ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර තමයි සාකච්ඡා කරන්නේ. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කොහොමද? කොයි වගේ ප්‍රශ්න දෙන්නේ? එතකොට මේ ප්‍රශ්න ඒ විදිහට තව කොයි වගේ ප්‍රශ්න හැදෙන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න වලට අපි කොයි විදිහටද උත්තර ලියන්න ඕනේ? ලකුණු හම්බෙන පිළිවෙල ඒ හැමදේම අපි පේපර් සාකච්ඡාවේදී සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඊට පස්සේ සෙමිනා එක සහ මේ පේපර් සාකච්ඡා අවසන් වුණාට පස්සේ තමයි අපේ පන්තියේ වාර විභාගේ තියන්නේ. ඒ කියන්නේ ඉස්කෝලේ වාර විභාගයේ තියෙන්නේ දෙසැම්බර් මාසෙනේ. එතකොට පන්තියේ වාර විභාගය අපි ඊට කලින් නොවැම්බර් මාසයේදී කරලා අවසන් කරනවා. පේපර් එක සාමාන්‍යයෙන් අපි පැය දෙකක් පුරාවට අර ඉස්කෝලේ ලියනවා වගේම පේපර් එක කරවනවා. ඒ වගේම පේපර් එක මම්ම තමයි බලලා ලකුණු දාලා දරුවන්ට එවන්නේ. එතකොට ඔන්න සෙමිනා එක ඊට පස්සේ පේපර් සාකච්ඡාව පන්තියේ එක්සෑම් එක. ඊළඟට මේ අපි කියවීමේ පරීක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ වාචික පරීක්ෂණයක් විදියට දරුවන්ගේ සවන් දීම, කියවීම, ඉදිරිපත් කිරීමේ හැකියාව අන්න ඒවා මැන බලන්න තමයි මේ වාචික පරීක්ෂණය තියන්නේ. ඒකටත් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. Tamanට කොච්චර දුරට දෙමළ කොටසක් ඡේදයක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්. ඒක හරියට කොච්චර දුරට උච්චාරණය නිවැරදිව කියවන්න පුළුවන්ද කියන එක අපි බලනවා. ඒකෙදිත් ලකුණු දෙනවා දරුවන්ට. එතනදී තමන්ගේ කියවීමේ හැකියාව තව කොච්චර දුරට වර්ධනය කරගන්න ඕනේද? දැන් ඉන්න මට්ටම ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් කාට හරි දරුවෙක්ට පළවෙනි වාරෙදී, දෙවෙනි වාරෙදී නැත්නම් මේ තුන්වෙනි වාරෙදී මොනම හෝ පාඩමක් හෝ ව්‍යාකරණ කොටසක් මග ඇරිලා තියෙනවා නම් අර විශේෂයෙන්ම තුන්වෙනි වාරේ දැන් අපි මෙතන කවර් කරලා දෙනවනේ. එතකොට පළවෙනි වාරේ සහ දෙවෙනි වාරේ මොනවා හරි පාඩම් ව්‍යාකරණ කොටස් එහෙම මග ඇරිලා තියෙනවා නම් රචනා මාතෘකා ඒ දේවල් ගොඩක් දේවල් තිබුණානේ. ඉතින් ඒ දේවල් මග ඇරිලා තියෙනවා නම් ඒවා ගන්න වැඩපිළිවෙලකුත් අපි සූදානම් කරලා තියෙනවා. තවමත් මේ පන්තියට ඔයාලගේ දරුවා සහභාගී වෙලා නැත්නම් අවස්ථාව තියෙනවා මේ දවස්වල අලුතෙන් දරුවෝ බඳවා ගන්නවා අපේ පන්තියට. විශේෂයෙන්ම මේ තුන්වෙනි වාරේ ටාගට් කරලා තමයි මේ දිනවල අපි දරුවෝ බඳවා ගන්නේ. නොවැම්බර් මාසේ මේ තියෙන වැඩපිළිවෙලට දරුවන්ව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් කවුරු හරි දරුවෙක් බලාගෙන ඔබගේ නම සහ ශ්‍රේණිය සඳහන් කරලා 071 275 11 කියන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් එවන්න. ඊට පස්සේ මම පන්තිය පිළිබඳ තොරතුරු දීලා ඔයාලා පන්තියට ඇඩ් කරලා ගන්නවා. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි දැනුවත් කරන්න අවශ්‍ය වුනේ. වණක්කම්.